කියන්ත මම මේ වීඩියෝ එක පටන් ගන්න. එක ගෑනු කෙනෙක් ඔයා දන්නවා. ගෑනු කෙනෙක් අද මගේ වීඩියෝ එකකට දාලා තියෙනවා. මට චුට්ටක් ගියා කියන්නේ. කමෙන්ට් එකක් දාලා තියෙනවා. මුන්ගේ ඇඩ්‍රස් එක දාන්නකො. මට කැස්සරෙනවා. මුන්ගේ ඇඩ්‍රස් එක දාන්න කවුරුවත් නැද්ද ගෙදරට ගිහින් ඇසිඩ් පාරක් ගන්න. ඒකම මෙයාට අග්ගාල ෆෝන් එක අරගෙන බ්ලොක් කරන්න යනවා. මට නම් බයයි මම බ්ලොක් කරමුණු. මෙයාගේ account එකෙන් මෙයාව බ්ලොක් කරලා මොකද්ද ඔයාගේ account එක ඒක දැන් බය බොයගේ හතරට ඒකට ඒක බ්ලොක් කරේ. මෝරි ගෑණි මගේ ඊයෙන් දානවා. ඊයෙන් දානවා. මගේ දුවලා ආවේ. මට කොහොමද ඇඩ්‍රස් එක කිව්වා නේද? මට ඇඩ්‍රස් එක කිව්වා. අපේ ගිහලා මරලා ළමයා පරිවාසට දානවා. හැමි කුටුම දානවා. මගේ තම වීඩියෝ දැන් මෙයාගේ බ්ලොක් කළා. දැන් මගේ එකට මම නම් බ්ලොක් කරන්නේ නැහැ. ඔයාට ඕන එකක් දාන්න. නාකි ගෑණි තෝ තමයි දෙකට ඉරන්නේ දැනගන්නේ. තෝ තමයි දෙකට ඉරන්නේ දැනගන්නේ. ඉරලා ඉස්සෙත් ගහන්න දැනගන්නේ. ඕ බං එහෙම දාතේ පිස්සු. මම හිතන්නේ ඒ කියන්නේ පොඩි මානසික ලෙඩක්ද ඒ පොඩි. මගේ ජීවිතේට එහෙම නෙමෙයි මම දැක්කම ඔය වගේ කමෙන්ට් මම බැලුවා එකපාරක් බැලුවද කවුලක් නෑ මට hina වෙන්න බෑ කැස්ස. අසාය පාර අතපාර හැම නෑ හරි මෙහෙමයි බයි එක වෙනම දෙයක්. ලංකාවේ අපේ මිනිස්සු කොච්චර බම් මැන්නත් එහෙම මිනිස්සුන් මේ මරන්න මැරෙන්න ඒ වලට මොකුත් නෑනේ. දාදුන ශ්‍රී ලංකා පොලිසිය කී දාගෙන කමෙන්ට් මෙන්න මිනි මරන්න යනවා. සාමාන්‍ය බයිනේ ඕන තරම් අපිට බයිනෝනේ. බයිනෝ බඩුව කියනවා අරුත් එක්ක යනවා මුහුත් එක්ක යනවා නාකියෙක් යනවා. ඕව සාමාන්‍යයි. ඒ වුණාට හලෝ අපිව මරනවා අපිට ඇසිඩ් ගන්නවා වගේ පළවෙනි ගෑනේ තමයි. පළවෙනි ගෑනේ කවුද මේ ගෑනේ නම? මට මතක නෑ මේ නම. අනුකේකි කොහරි පොඩ ඇන්ටි කෙනෙක්. ඇන්ටි කෙනෙක් බං. මේ කවුරුන්ද ඇඩ්‍රස් එක වල දීපන්. ඒ වැරදි බා. මේ මං අවුරුදු 20ක් මගේ දෙමරලා ඇවිල්ලා දුව මරලා අවුරුදු 20ක් හිරින්දලු ආවේ. මේ කිව්වොත් මම මරලා මේක කියලා මෙව පරිවාස දාලා මම යනවා මේ හිරේ කියලා එහෙම දාලා දෙනවා. මම කියන්නේ ගෑනේ මානසික ලෙඩ. මානසික ලෙඩ. ඒ ගෑනේ මම අවුරුදු 20ක් මම දෙකට ඉట్లా ගන්න ආරක. මෙහෙම කරා. දැනගනි. මම ඉරන්නේ මගේ ළඟට ආවෝ. මට ඒක දැනුණා. ඉතින් පරෙන්ක බලන්න මොකක්දගේ කන පල්ලයවන්නේ මට වචනයක් කියන්නවත් මොකෙක් හරි. දන්නේ නැහැටි කටේ.